කවුද ඉන්නේ? මොකද මේ නෙමෙයි. අනිත් හැම කෙනෙකුටම වඩා ඔයාටයි බලේ තියෙන්නේ මෙලෝසා. ඒක හොඳින් තේරුම් ගන්න. ඔයා කවුද කියන්නකෝ? ඔයා කළ යුතු දේ තනියම කළ යුතුයි. මහාචාර්ය අල්දාල්. අනේ බා. මෙහෙල් නැගිටින්න. මෙහෙල්. අනේ සෙත් එක ගොඩක් භයානක දෙයක්. මම ඒක දැක්කා. මම ඒක අපෝ දැක්කා. හරි ඒක ගැන දැන් වැඩි හිතන්න එපා. ඒක නිකන් හීනයක් විතරයි. ඒ හීනේ කොහෙද හිටියේ? හරියටම දන්නේ නැහැ. එතන ගොඩක් මාළු හිටියා. ඒ ඔක්කොම මාළු මැරිලා හිටියේ. මොන හරි මතක් කරන් උත්සාහ ගන්න. එතන මොනවලින්ද හැදිලා තිබුණේ? අඩුම තරමේ මුකුත් සලකුණු තිබ්බේ නැද්ද? එතන තිබුණේ බෙත්ති. ඒවා හැදිලා තිබුණේ පාෂාණ වලින්. ඒ හැමතැනම දියසෙවල තිබුණා. ඒ විතරක් නෙමෙයි. හැමතැනම වතුර. ගොඩක් සීතලයි. ඔයා ශුද්ධ පාෂාණ දැක්කද? නැහැ මම දැක්කේ නැහැ. සෝරි. ඒත් මං යව දැක්කා. මේ ගාලෙත් එතන හිටියා. එයාලට බෑ ඔයාට කරදර කරන්න මෙල්. ඔයා ඉන්නේ අපිත් එක්ක. අනික මතක තියාගන්න ඔයා හොඳ අවධානකින් ඉන්න ඕනේ. මතක් කරන්න බලන්න මොකක් මාරි සලකුණක් දැක්කද එතන? එහෙම මොකුත් මතක නැහැ. පොඩ්ඩක් ඉන්න. එතන සලකුණක් තිබ්බා. ඒකේ තිබුණේ සම්යෑ නැචස්. හරියට මේ වගේ. ඒක ආරාමයක්. ඒත් කොහෙද? අපි දන්නේ නැහැ එතන පාෂාණය තියනවද කියලා. ඒක විතරයි අපිට දැන් තියෙන හෝඩුවාව. අපි මේ ආරාමේ කොහොම හරි හොයාගන්න ඕනේ. මට හොඳ අදහසක් ආවා. ඔයාලට මතකද ඒ යාළුවනේ දැන් නම් බයික් ටික සුපිරියටම වැඩ. ඒත් එන්ජින් ටික නම් සුද්ධ කරන්න වෙයි. මට මොකක් හරි මගහැරුණාද? අපිට පොඩි ගවේෂණයක් කරන්න තියෙනවා. අපි දැන් යමුකෝ. එතකොට ඔය කියන්නේ ළමයි 4 දෙනා යන සද්දයක්වත් කිසි කෙනෙකුට ඇහුනේ නැහැ කියලාද? මේක උතුමාණනි මෙතන තියෙන කාලය පිළිබඳ පොඩි ජිගිරි පිළිස්සක්. කාලය තමයි අපට ඉතුරුලා නැති එකම දේ ෆ්ලින්ච්. අපි කාලය කළමනාකරණය කරගන්න ඕන. ගිහිල්ලා යාලව හොයාගෙන මට සුද්ධ උපාසන අරගෙන එනවා. මම උතුමාණනි. ඔයිට හරි ඉනා නේද මේ වෙන දේවල් වල. නස්මුල් උතුමාණනි මේකයි මම වටිනා පෙන්ච්. ඒක නිසා කාලය නාස්ති කරන්න බෑ. ඒක තමයි කාලය නාස්ති කරන්න හොඳ නෑ. මේකයි උතුමාණනි මට ඔබතුමාට සේවය කරන්න ලැබීමත් ඉතාමත් ගෞරවයට වඩා එතන තියෙන මේ මලා ළඟදී ඉඳන් මට දැනෙනවා මට කවුරු හරි ද්‍රෝහීකම් කරනවා කියලා. ඒ නිසා මට කාවවත් විශ්වාස නැහැ. මොනවා කියන්නේ ඔබතුමාට මේ මාව විශ්වාස නැත්නම් මෙච්චර ළඟින් ඉන්න ඔබතුමාට කතා කරන්න ප්‍රැක්ටිස් කරනයි. සුද්ධ උපාසන ලැබුණු ගමන් එයා මට එරෙහි වෙනවා. ඒක මට හොඳටම විශ්වාසයි. අනේ උතුමාණනි ওই මනුස්සයා ගැන මට කියන්න ඕනේ නෑ. 3.50ට බඩු අරගෙන 2.50ට වැඩි කරන මනුස්සයානේ. ඉතින් ආයි මොනවද ওই මනුස්සයා ගැන මට කියන්නේ? ඔයට පේනවනේ මම ඉක්මනට දුර්වල වෙනවා කියලා. මගේ ආත්මය නම් ශක්තිමත්. ඒ ශරීරය දුර්වලයි. මගේ සත්තලා උතුමාණනි ඔබතුමා දැන් හදන්නේ ශරීරය එක්ස්චේන්ජ් කරන්නද නැත්නම් චේන්ජ් කරන්නද? අනිවාර්යෙන්ම ඔය මොලකාරයනේ. ඒ නිසා අනිවාර්යෙන්ම මට ඔයගේ උදව් අවශ්‍යයි. ඔය කාවාරි ගේන්න ඕනේ. තරුණයි වගේම ශක්තිමත්. මගේ ශක්තිය දරාගන්න පුළුවන් කෙනෙක්. අයියෝ සිම්පල් කේස් එකක් නේ. හැබැයි වැඩි කියන ඔබතුමාගේ පවර් එක දරා ගන්න පුළුවන් කෙනෙක් ඉනීද කියලා. කාටවත්ම අයියෝ මතක් වුණානේ. ඩයිකාට දිස්කඩික ආරක්ෂකයෝ. මාතේ වයිතනවා. මේක වෙන්නේ නැති බෑකොරවල පුස්තකාලය. මේක මං හිතරත් වඩා ගොඩාක් පාත් වෙන්න. කවුද අනේ ඒ ආව කට්ටිය? පේන විදියට නම් එයාලා වැඩ කරන්නේ ඉන්ෆිනිට් සංවිධානයේ නායකයාට. ඉන්ෆිනිට් සංවිධානයේ නායකයාට? අපොයි. හැබැයි මෙල් දෙකපු හීනට අනුව මට නම් හිතෙන්නේ මේ ආරාමේ කොහේ හරි තව පාෂාණයක් තියෙන්නම ඕනේ කියලායි. කොහේ හරි? කොහොමද ඒක දැනගන්නේ? ඒකට තමයි අපි මෙහාට ආවේ. මේ පුස්තකාලේ හැම විස්තරයක්ම තියෙන සිතියමක් අනිවාර්යෙන්ම ඇති. අපි කොහොම හරි මේක ඇතුළට යන්න ඕනේ. හැබැයි කාටවත් වැඩිය නොතේරෙන්න. අපරාදේ. මං හිතාගෙන හිටියේ කාට හරි හොඳට නෙලන්න කියලා. අන්න කවුද එනවා? ආ? මට නම් ආව හොඳ අදහසක්.
මට මගේ චුරිතලාව නැති වුණා. ඔයාලා යාව දැක්කද? අර ඉන්නේ. මෙයාව රඟපාන්න ගත්තා නම් සුපිරි. නියමට වැඩ කරා. නවතින්න. ඔයාලා මොකටද මෙහාට ආවේ? අපි මේ ඩාවේ පොත් බාර දෙන්න. දැන් පරක්කු වැඩි. මොනවද ඔයගොල්ලෝ ගාව තියෙන්නේ? අපි ගාව තියෙනවා සංකේතවල පොත්. තක්කාලි සුප් එකක් සාදා ගන්නා ලේසිම ක්‍රමය. ආරක්ෂකයින්ට වෛර කරන මෙගලෙත් මෙගලෙන්ට වෛර කරන ආරක්ෂකයෝ. එන යන්න. යාළ පස්සේ යන්න. මම නම් දැන් පුස්තකාලවලට කිසිම ආසාවක් නැහැ. ආස වෙන්නේ ඉතින් කියවන මිනිස්සු විතරයි. මෙතන නම් පොත් මිලියන ගණනක් ඇති. කොහෙන්ද අපි පටන් ගන්නෙ? මට නම් තේරෙන්නේ නැහැ. අපි මොනවද හොයන්න ඕන? මේ මුළු රාජධානියම ආරාම ගැන ලියවිලා තියෙන පොතක්. මේ තියෙන භූගෝල විද්‍යාව ගැන පොත්. මෙතන නම් මොනවා මාර තියෙන්න ඕනේ. කොහෙන් කියලා පටන් ගන්නද? මෙතන පොත් කොච්චර නම් කියලා තියෙනවද? කවුරු හරි කියන අහගන්න හරි තිබ්බා. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මෙල් ඔහොම ඉන්න පොඩ්ඩක්. මොකද එයාට උනේ? මන් දන්නේ කොහමද? එයා හොඳින්ද? පේන විදියට නම් හොඳින් වගේ. ඒක නෙමෙයි ඔයාලට දුන්න පොතේ මොනවද තිබුණේ? අනේ මන්දා. ඒකේ මාළු නම් හිටියා හැබැයි. සම්යන් නල්ටස්. මේක තමයි අපි හොයන ආරාමේ. ඒ කියන්නේ මේ ගාටාසම් ආරාමය. ඒක තියෙන්න ඕනේ මේ ළඟපා තමයි. ඉන්ෆිනෝර් වල. අපිට දැන් මේකේ සිටියමුකුත් තියෙනවා එහෙනම්. යාළුවෝ. ඇයි මොකද? හැමෝම ඇවිත්. එයාලව අල්ල ගන්න. පොත් කියන්නේ කියවන්න මිසක් කිරි පියන්න නෙමෙයි. ඒක උන් කොහෙලට ගන්න නැති ඉස්කෝලේ. අයියෝ සිටියම. අපිට පුළුවන් දිනන්න. මං හිතන්නේ මං හිතුව වැරදි. ආරක්ෂක වැක! කේර අපි වෙලියට අරන් යන්න. ඔන්න එහෙනම්. ඇයිටස් කීප්. ඔයා හොඳට කළා කේරා. ඕක මොකද්ද? ඔයාට ප්‍රශ්නයක් නැහැ නේද මෙල්? මොකද මට ඒ උනේ? ඔයාගේ ඇඟෙන් අමුතු නිල් පාට එළියක් පිට වුණා. මං හිතන්නේ ඇඟේ ලොකු ශක්තියක් පිට වුණේ. ඉක්මන් කරන්න. අපි මෙහෙන් ඉක්මනට යන්න ඕනේ. එන්න මෙල්. අපි යමු. අනේ චූස් මේ උතුමාගෙන සමා වෙන්න ඕනේ වාගේ රාජකාරී මැද්දේ මම මෙහෙම ඇවිල්ලා බාධා කරනවට. ඒත් මං ගාව ස්පෙෂල් නිවුස් එකක් තියෙනවා. හන්දිය කඩේ පුස්තකාලේට අවදි ආරක්ෂකකින්ව දැකලා තියෙනවා. තව කාටද ඔය කිව්වේ? අර සිවිල් පාර්කේ ගිහපු 4-5 දෙනෙක් නම් ඇහුවා මං කාටවත් කිව්වේ නැහැ. කෙලීම ඔබතුමා ගාවට තමයි ආවේ. විශිෂ්ටයි. මෙල්කෝවත් එක්ක මට ආරක්ෂකෙක් වරගෙන. හොඳමයි මගේ උතුමාණනියෝ. පිට්ටු කිල්ල කපුට වගේ උතන්දලා බලන් ඉන්නේ එනවා මාත් එක්ක යන එන ගේමක් දෙනවත් ගහන්න. ඔහම උස්සන්න එපා සුසුම්නාව ගලවලා ගියත් එහෙම හැමතිස්සෙම බෑ බෑ කියලා කඩේට යන් ඉන්නද මං කියන දේ පොඩ්ඩක් අහන් ඉන්න. අර නස්මුල් කාර්යය උදේට ඒකට තේකොළ සම්පන්න වෙලාවේ මං ෂේප් එකේ ගිහලා ඒ මොනසක ලොක් එක වෙනස් කරා. දැන් ඉතින් නස්මුල් අපිට තෝ කරයි නෙව්වේ.
මේකයි සුගතපාල මං කත කැඩනකම් කියන්නේ. අපි මේකේම හරියට ගහගත්තොත් එහෙම ලොක්ක පස්ස කියලා OT කීක අවුරුදු බෝනස් එහෙමත් ඉල්ලන්න ඕන මේකක් නේ. ඔය කොල්ල තියෙන්නේ ඉතින් ආරක්ෂකව දැනකට ගියොත් හත් කොලේ ගා ගන්නවා. මං හිතන්නේ සුගතපාල අපි හොනටම ලේක්ස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මොනවද දන්නේ මෙච්චර පණ කඩාගෙන හොයලා තියෙන්නේ. බෙල්ල යට කරගෙන නිදාගත්ත ඇති ලොකුුන් නැහැ දැන් නැගිට්ටොත් හොඳයි. මේ පුස්තකාලේ තියෙන පත්‍ර කෑල්ලෙන් දැන් PDF එකකට මොකද්ද උනේ කියලා පීරලා අපි කොහොම හරි හොයාගන්න ඕනේ. අර මෝඩ ජෝඩුව හිතාගෙන ඉන්නේ මගේ ඇස් වහලා එයාලට ඕන දේ කරන්න පුළුවන් වෙයි කියලාද? දස්මුල් තල්ලු ඇති චුට්ටෝ පාසානේ තියෙන තැන කොට දැන් තියෙන්නේ අතුරු ලබා ගන්න එක විතරයි. චුට්ටෝ පාසානේ අයිති මොටයි. තැන මෙතන උනාට නිකන් වතුර පාරක් විතරනේ තියෙන්නේ. මෙල් ඒක නවත්තන්න සෙත්. එයාට ඒක නවත්තන්න කියන්න. මම ඒක කරන්නේ කොහොමද? ඇයි මේක මෙහෙම දිගටම වෙන්නේ? ඔන්න බලාගෙන. එපා යාළුවනේ අයියෝ මං පරක්කු වැඩි ඇයි මට මීට වඩා ඉක්මන් වෙන්න බැරි වුණේ මේ සේරම මගේ වැරදි ඔයාලා පරිස්සමෙන් ඉන්නවා ඔය ඇඬුවේම නෑනේ. පිස්සු හැදෙයි මං දැනගෙන හිටියා සෙත් එක බලාගනී කියලා හරි ඉතින් මං පොඩ්ඩක් ඇඬුවා තමයි චුට්ටක් අපිට මේ මායා ප්‍රහාර ගැන මොකක් හරි පියවරක් ගන්න වෙනවා ඒකෙන් කාටවත් තුවාලයක් වෙන්න කලින්. මොකක් හරි කරමු. මේ පාසල් ටික හොගත්තට පස්සේ. හරි එහෙමනම් යමුකෝ දැන්. මට නම් මේක තේරෙන්නේ නැහැ. මෙතන තියනවා කිව්ව කිසි දෙයක් පේන්නේ නැහනේ. මං හිතන්නේ අපි වැරදි. සමහර විට මෙතන ඇත්තටම ආරාමයක් නැත ඇති. නෑ සිටියමින් කියපු විදිහට මේ ළඟම තමයි ආරාමේ තියෙන්න ඕනේ. අර කොත්තික ඔයාලට පේනවද? බන්ධන මන්ත්‍රය මතුරනකොට මේ පලාතේම වතුර පිරලා තියෙන්නේ සමහර විට. මොනවා වුණාද කියලා කවුද දන්නේ අනික එක වතුරට යට වුණා නම් අපි කොහොමද ඒක හොයාගන්නේ ඒක කලේ තින් නරින් දුන්න ජලපාශාන පිහිටෙන් තමයි. අර බලන්න. මේ තියෙන්නේ අපි හොයපු ආරාමය. හරි දැන් අපි ඉක්මනට වැඩ ටික පටන් ගමු. එරික් මෙල් ඔයාලා වටෙන් යන්න. කේරයි මායි දැන් මට මොනවා හරි පේනවා. මේ බලන්න. ඔගේම පාෂාණය. නවත්තන්න. ඕක අල්ලන්න යන්න එපා. කලින් වෙච්ච දේ ඔයාලට මතක නැද්ද? හරි අමතක වුණා. පේනව නේද? ගිය පාර ඩැකෝ පාෂාණය අල්ලලා මෙල්ට තාම හොඳ සිහියක් ඇත්තෙත් නැහැ. අනික මෙගාලිත් මොන ගැටයක් ගහලාද කවුද දන්නේ? ඒක දැලත් එක්කම ගත්තොත් හරි එතකොට පාෂාණය අල්ලන්න ඕනෙත් නෑනේ ඔව් ඒක වැඩ කරන්න පුළුවන්. හැබැයි ඔය අත හොලවන්න නැත්තම් විතරයි. කවුද මගේ කිව්වේ කොහොමද ඒක වෙන්න හරි එහෙනම් යාළුවා ගිහින් ඒක අරගන්න අනේ පරිස්සමෙන්. හොඳට කළා. බිස්කට් කුඩු ඩඩඩඩ ඩයිගාටා ඩිස්කට් එක අකිවලු. මලකෙතර කරුණත් කලින් ගියොත් කරමතක් ගහන්න පුළුවන් කියලා කතාවක් තියෙනව නේද? මල්කෝ මගේ යාළුවා කොහොමද ඉතින් ගිය පාර කෑව මදිද? ඔව් සුගත පාලා ඉස්කෝලේ කාලේ බිග් බෙට් ගහනවා වගේ නෙවෙයි මේවා. මේගොල්ලෝ ඇවිල්ලා කට්ටම කඩයි වෙට්ට පිටලා රත්තරන්දී මුතුමැණි ඔක්කොම කරලා ගත්තා.
රොබටස් කාලා දානවා. අපි ඔයාලට අල්ලන්න දෙන්න එපා. ඔන්න බලාගෙන. බෙල් ආවරණයක් හදන්න. හරි මං කරනවා. ඒක නම් නියම වැඩක් නංගි. ඔන්න බලන්න. ඔයි. ඒක නිකන් හරියට රාක්ෂසයේ සත්‍යයක් වගේ. නිකම් මෝඩ කතා කියන්න එපා. ඒක මේ ආරාමේ බිත්ති වතුරවල පීඩනය නිසා පුපුරන්න හදන සද්දේ. ඔයා කියපු දෙයින් නම් මගේ හිත හුඟක් හැදුනා. බලනකො කරපු වැඩේ මට දැන් එක එකක් කියලා පේන්නේ නැහැ නේ. මට සුගත බලන්න දෙන්න එක පේනවා. ඒ මැදට උරුදිය උල්පත් වගේ මොනවද මේ වැක්කිරෙන්නේ. මෙතන බලන් ඉන්න තු ගිහින් එකෙක් අල්ල ගන්නවා. මං ඉවරයි. බෙල් ඔතනින් අයින් වෙන්න. මෙතනින් මං කොහෙටද යන්නේ? කොහෙටද මම? නංගි පැටියෝ. එයාට යන්න දෙනවා. මේකයි මල්ලි. ඔයා ඇත්තට මේක ටිකක් හිත හොඳින් ඇහුවා ඉඳා. බැරියෝ. අපි පොඩි එකකතාවයකට එමුද? පාෂාණය වෙනුවට මෙල්ව දෙනවා. මොකද කියන්නේ ඒකට? ඔය හිතුවට අල්ලපු ගෙදර අංකල්ගේ ඩ්‍රීවිල් එකට ගෙදර තියෙන ලෑන්ඩ් මාස්ටරේ මාරු කරනවා වගේ වැඩක් කියලා මේක. මට නම් කොහොමවත් එපෝ. ඔහෙ තියාගන්න ඔයගේ තිරුවාන කෑල්ල මං හොයාගන්න නැත්තම් පාෂාණි. ඔරිට ඒව වුණාට මට ඒව වුණා. රැකසුතු මාර්ගනේ ඔයා කොහොමද මං ඉන්නේ? නිසන්ත වෙනවා. සුද්දෝ පාෂාණයක් ඒක මට ඕනේ. ඔයාට ඒක ගන්න පුළුවන්. හැබැයි අපිට අපේ මෙල්ව ඕනේ. එයා නිදහස් කරන්න. මට බෑ කිව්වොත් දැමයි. මට ඩිරෙක්ට් ඕඩර්ස් හම්බෙලා තියෙන නස්මුල් අයියාගෙන්. හරි මට මේකට උත්තර දෙනවා. ඔයිට හොඳටම විශ්වාසද නස්මුල් කියන දේවල් ඒ විදිහටම ඉෂ්ට වෙයි කියලා. මම නස්මුල් උතුමාලාට කියන එක මගේ පරණට වඩා විශ්වාස කරනවා. අනික එයා කිව්වා මට අවුරුදු බෝනස් එකක් ටිකක් වැඩිපුර දෙන්නම් කියලා. මං කිව්වේ මේ සුගත පාටයි මට දෙන්නටම. ඒකත් එහෙමද? එහෙනම් හොඳට බලනවා. මේක දිහා. නස්මුල් උදේ දෙයකට තේකොළ සම්බන්ධ වෙලාවේ මම ෂේප් එකේ යාගේ ලොක් එක වෙනස් කරා. දැන් ඉතින් නස්මුල් අපිට තෝ කරයි මෙව්ව එක. ඔයා බයිට තමයි ඉන්නවා කියන්නේ. ඔය නස්මුල් කාර්යය ඉන්නව නේද? මට නම් ඉදායි නම් දිරපුණිති ඩයල් ගන්නනේ. ඔබතුමාලා එයාදී රත්තරන් නේ ප්ලැටිනම්. අනික ඔබතුමානේ මගේ හවුසින් ලෝන් එකකට අත්සන් කරේ නේද? ඔය හිතාගෙන හිටපු දිය හරි. යාළුවා ඕනේ නම් පාෂාණි මගේ අතට දෙනවා. හරි අපි එකඟයි වැඩේට. අතරකයි. එයා සේරම විනාශ කරලා දානවා. අන්න ඒ සද්ද නම් හරියටම රාක්ෂසයේ වගේ. කේරා මං ඔයාට කිව්වනේ ඒක මේ බිත්තිවල මේක නම් විශ්වාස කරන්න අමාරුයි. දැක්කනේ? ඔයාට කිව්වේ ඒ රාක්ෂසේ. වැඩිය හොල්ලන්න බා උගුල්ලට ගලවලා ආයි. අර බිත්තිය පේනවද? මං හිතන්නේ ඒක කඩම් වැටෙන්නයි යන්නේ. අපි දැන් ඕන ඉතින් එළියට යන්න ඕනේ. අපි ආපහු ඒක අරගන්න ඕනේ. ඇහුණද? ඒක නම් නියම ගමනක් නේ.
ඒත් අපිට පාෂාණය නැති වුණා. ඊළඟ පාර එක ගන්න පුළුවන් නේ. කොහොමද? නියමයි. අපි මෙතනින් යමු. ඔව් ඒක නම් හොඳයි. මට දැන් වතුර පෙන්වන්න බෑ. ඒ උඩට තෙමුණම ඔයා හරි ලස්සනයි එනේ. නේ කලින් කෑගහුවගේ කෑගහලා පෙන්වන්නකෝ. කොහොමද ඔයා එක කරේ? මට නම් මතක නෑ ඒ විදිහට කෑ ගහනවා. ඔව් ඔයා හරි. ඒක නිකන් මේ වගේ. ඔයාලට නම් මං හොඳ වැඩක් කරනවා. අහුවෙනවද මට?